බ්‍රිතාන්‍යයන් කොයිතරම් කරුණාවන්තයිද කියලා ඔයාට හිතා ගන්නවත් බෑ. හැම උදෑසනකම කොවෙන්ට්‍රි නගරයේ එක්තරා කාන්තාවකගේ නිවස ඉස්සරහා වෑන් රථයක් නතර කරනවා. මිත්‍රශීලී මිනිසෙක් ඇයට කෑමට අලුත්ම චපාති ගෙනත් දෙනවා. ඒ ඇයගේ පවුලේ වෙන කෙනෙක්ට නෙමෙයි, ඇයටම විතරයි. හැම දවල්කම ආයෙත් ඔහු ඇවිත් ඒක කෑමට ගත්තද කියලාත් බලලා යනවා. මේක හරිම සරල කරුණාවක්. දිනපතා හොයා බලන සැලකිල්ලක්. ඒ චපාතිය ඇතුළේ හැංගුණ භයානක රහසක් තියෙනවා. ඒ කාන්තාව තමන් නොදැනුවත්වම රජයේ අරමුදල් ලබන මනුෂ්‍ය පරීක්ෂණයක ගොදුරක් බවට පත් වෙලා හිටියා. මේක චිත්‍රපටයක් වගේ පෙනුනත් ඒක ඇත්තම කතාවක්. බ්‍රිතාන්‍ය රජයෙන් දකුණු ආසියාතික කාන්තාවන් ඉලක්ක කරගෙන දශක ගාණක් පුරාවට මහජනතාවගෙන් හංගපු අතිශයින්ම සදාචාර විරෝධී මනුෂ්‍ය පරීක්ෂණයක බිහිසුණු සත්‍ය කතාවක්. මේ කතාව ආරම්භ වෙන්නේ වර්ෂ 1969 එක්සත් රාජධානිය කොවෙන්ට්‍රි නගරයෙන්. ඒ කාලයේදී පංජාබයෙන් ආව දකුණු ආසියාතික සංක්‍රමණිකයන්ගෙන් පිරුණු ප්‍රදේශයක් තමයි මේ. අලුත් රටකට හැඩගැහෙමින් හිටිය උන්ට ඒ රටේ භාෂාව ඒ තරම් හුරු නෑ. භාෂා බාධක තිබුණත් වෛද්‍යවරු ගැන ඔවුන් තුළ තිබුණේ සහජ විශ්වාසයක්. වෛද්‍යවරයා හොඳම දේ දන්නවා කියන මතය තමයි යාළගේ හිතවල අදටම පළපදියම් වෙලා තිබුණේ. මේ කතාවේ ප්‍රධාන චරිතය ප්‍රීතම් කෝර් පංජාබ් ගෘහණියක්. ටික දවසක ඉඳලා ඇයට දැනෙනවා ඇඟට පණ නැති ගතියක්. ඉතින් ඇය ඔවුන් විශ්වාස කළ ප්‍රාදේශීය වෛද්‍යවරයා වෙන ඩොක්ටර් ෂා හම්බෙන්න යන තීරණය කරනවා. වෛද්‍යවරයා ඇයව පරීක්ෂා කරලා ඇයට කියනවා ඇයට රක්ත හීනතාව තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ වෛද්‍යවරයා ඇයට හරි අපූර්ව යෝජනාවක් ගෙනවා. ඇගේ පෝෂණ මට්ටම වැඩි කරගන්න විශේෂයෙන් හැදුව පෝෂිතයි චපාති දෙන සෞඛ්‍ය වැඩසටහනකට එකතු වෙන ඇයට යෝජනා කරනවා. ඇයට පෙනුනේ ඒක ඇගේ රෝගය සුව කරන්න කරන උදව්වක් වගේ. කිසිම අහිතකර දෙයක් පේන්න තිබුණේ නැහැ. Taman පරීක්ෂණයක කොටස්කාරයක් වෙන්න යනවා කියන දේ ඇය හීනෙන්වත් හිතුවේ නැහැ. මේ විදිහට ප්‍රීතම් කෝල් විතරක් නෙමෙයි, තවත් දකුණු ආසියාතික සංක්‍රමණික කාන්තාවන් 20 දෙනෙක් නොදැනුවත්වම රහසේම මිනිස් විකිරණශීලී පරීක්ෂණයකට ලක් වෙනවා. මේ කාන්තාවන්ගේ අහිංසක විශ්වාසයත් පරීක්ෂණයේ පිටුපස තිබ්බ විද්‍යාත්මක අභිලාෂයත් අතර පරතරය අපිව මේ කතාවේ අඳුරු පැත්තකට අරන් යන ගමන. මේ පරීක්ෂණයේ පිටිපස්සේ තියෙන විද්‍යාත්මක කතාව මොකද්ද? ඇයි මේ වගේ පරීක්ෂණයක් කරන්න ඕනේ? ඒකට හේතුව වෛද්‍යමය පිළිකාව මොකක්ද? අපි බලමු දැන් ඒ ගැන. 1960 ගණන් වලදී රක්තහීනතාව කියන්නේ ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් විදිහට අඳුරගෙන තිබ්බ තත්ත්වයක්. ලේවල තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවන මේ තත්ත්වය විශේෂයෙන්ම දකුණු ආසියාතික කාන්තාවෝ අතර ගොඩක් දකින්න තිබුණා. ඔක්සිජන් වායුව ඇඟ පුරාම ඕන කරන තැන්වලට අරන් යන්නේ මේ හිමොග්ලොබින් එක සම්බන්ධ වෙලා නිසා හිමොග්ලොබින් අඩු වුනහම ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසාම නිතරම මහන්සි ගතියක්, කම්මැලි ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෛද්‍ය අභිරහස විසඳන්න හිතාගෙන ආචාර්ය පීටර් එල්වුඩ් කියන තරුණ විද්‍යාඥයා පරීක්ෂණයක් පටන් ගන්නවා. ඒකට අපි කන කෑම වලින් කොහොමද යකට ඇඟට උරාගන්නේ කියලා හොයාගන්න ඕන වෙනවා. ඉතින් එල්වුඩ්ගේ මේ පරීක්ෂණයේ විද්‍යාත්මක පැත්ත සරලවම මේ විදියයි. හිතන්න අපි අපේ බෑග් එකකට පොඩි එයා ටැග් එකක් හයි කරලා තියෙනවා. ඒ නිසා මේ බෑග් එක නැති වුණොත් අපිට පුළුවන් ඒක තියෙන තැන ඒක අරගෙන යන තැන බලා ගන්න. අනේ ඒ වගේ එල්වුඩ් ඕන වෙනවා කෑමවල තියෙන යකඩ අණු වලට ටැග් එකක් දාලා ඒ යකඩ ඇඟ ඇතුලේ ගමන් කරන විදියත් ඒව ඇඟට උරා ගන්න ප්‍රමාණය ගැනත් හරියට මැනගන්න. ඉතින් මේ ටැග් එක විදිහට එයා යොදාගන්නේ Fe59 නැත්නම් යකඩවල විකිරණශීලී සමස්ථානිකයක්. ඉතින් මේ අලුත් තාක්ෂණය ශරීරයේ යකඩ උරා ගන්න විදිය ගැන හරියටම දැනගන්න උදව් වුණා. විද්‍යාත්මක ඉලක්කය සාධාරණයි. ඒත් ඒක පරීක්ෂා කරන්න යොදාගත් ක්‍රමවේදය සදාචාරාත්මක සීමාව ඉක්මවල ගිය එකක්. මේ පරීක්ෂණය සිද්ධ කළ විදිය හරිම සැලසුම් සහගත කූට එකක්. ඩොක්ටර් ෂා කියන ඉන්දියානු වෛද්‍යවරයා පාවිච්චි කරගෙන දකුණු ආසියාතික කාන්තාව 21 දෙනෙක් පරීක්ෂණ කණ්ඩායමට යොමු කළා.
මේක පරීක්ෂණයක් කියලා හැබැයි එයාලට කියන්නේ නැහැ. මේ ගැන තොරතුරු කිව්වේ ඉංග්‍රීසියෙන්. වෛද්‍යවරයා හොඳම දේ දන්නවා කියන මතය පැවතුණු කාලයක විකිරණශීලී සමස්ථානික වගේ ලොකු වචන තේරුම් ගන්නවත් ඒ ගැන ප්‍රශ්න කරන්නවත් ඕන උත්සාහ කළේ නැහැ. ඊට පස්සේ හැමදාම උදේට ටොම් බෙන්ජමින් කියන ශාස්ත්‍ර සේවකයා විකිරණශීලී චපාති දීලා යනවා. පැය කීපයකට පස්සේ ඔහු ආයෙත් ඒ ගෙවල් වලට ගිහින් හරි දුරකථන ඇමතුමක් දීලා හරි ඕන් ඒවා කැමට ගත්තද කියලා තහවුරු කරගන්නවා. මේ විදිහට දවස් 17කට පස්සේ මේ කාන්තාව ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශයේ හාවෙල් කියන පරමාණුක බලශක්ති පරීක්ෂණ ආයතනය කියන දැවැන්ත පියකර රජයේ විද්‍යාගාරයට වෑන් එකකින් එකගෙන යනවා. ඊළඟට ඒ දැවැන්ත ගොඩනැගිල්ල ඇතුළේ තියෙන විශාල යන්ත්‍රවලට ඔවුන්ව දාලා විකිරණශීලී මට්ටම් පරීක්ෂා කරගන්නවා. පරීක්ෂකයන්ගේ මතකයේ මේ සිදුවීම මිත්‍රශීලී ව්‍යාපෘතියක් විදිහට සටහන් වෙලා තිබුණත් ඒකට මුණ දුන කාන්තාවන්ට ඒක කොයිතරම් භයානක අත්දැකීමක් වෙන්න පුළුවන්ද කියලා අපිට හිතා ගන්න අමාරුයි. මේ පරීක්ෂණය 20 වෙනි සියවසේ විද්‍යාවේ නාමයෙන් සිද්ධ කළ සුළුතර ජන කොටසක් ගොදුරු කරගත්ත ක්‍රමානුකූල ගැටලුවක එක පරිච්ඡේදයක්. ඒ දශකයේ පැවති ආකල්ප නිසා රෝගී කැමැත්ත ලබා ගැනීමත් දැනුවත්ව එකඟවීමක් අනවශ්‍ය දෙයක් විදිහට සැලකුණා. හිට්ලර් කාලේ නාසි වෛද්‍යවරුන්ගේ බිහිසුණු අත්හදා බැලීම් වලින් පස්සේ හඳුන්වලා දුන්න නියුරම්බර්ග් නීති සංග්‍රහය තමන් වගේ උසස් අරමුණු තියෙන බටහිර පරීක්ෂකයන්ට අදාළ නැහැ කියලා උන් හිතුවා. සම්පූර්ණ සැලසුම් සහගත රැවටීමක් වුන් සිද්ධ කළා. ඉතින් මේ කතාව කාලයත් එක්ක අමතක වෙලා ගියා. ඒ එක පාරටම ආයෙත් මේක මතු පිටට එනවා. ඒ 1995 දී ජෝන් බ්‍රවුන්ලෝ කියන චිත්‍රපට නිෂ්පාදකවරයාගේ ඩෙඩ්ලි එක්ස්පෙරිමන්ට් කියන වාර්තාමය චිත්‍රපටියේ ඔහු ඇමරිකාවේ සිද්ධ වුණ මේ වගේ විකිරණශීලී මිනිස් පරීක්ෂණ ගැන හොයමින් ඉද්දී බ්‍රිතාන්‍ය ලේඛනාගාර අවසද්දී අහම්බෙන් මේ අධ්‍යයනය ගැන හොයාගන්නවා. ඉතින් බ්‍රවුන්ලෝ තීරණය කරනවා මේකේ සම්පූර්ණ ඇත්ත හොයාගන්න නම් මේ පරීක්ෂණයට මුහුණ දුන කාන්තාව එක කතා කරන්න ඕන කියලා. හැබැයි මේ ගැන ඇහුවාම එල්වුඩ් කිව්වේ සහභාගී වුණ අයගේ විස්තරය ළඟ නැහැ කියලා. ඒත් බ්‍රවුන්ලෝ අතහැරියේ නැහැ. එයාගේ කණ්ඩායමයි සති ගාණක් කොවෙන්ට්‍රි නගරයේ ගයක් ගාන ගිහින් විස්තර අහලා අන්තිමට ප්‍රීතම් කෝර් අපේ කතානායිකාව හොයාගන්නවා. හොයාගෙන ඇගේ සාක්ෂිය ප්‍රසිද්ධ කරනවා. ඇගේ පුතා ඇගේ වචන මේ විදිහට පරිවර්තනය කරනවා. ඒ මේ ගැන දැනගෙන හිටියනම් කවදාවත් ඒව කන්නේ නැහැ. ඉතින් වාර්තා චිත්‍රපටයෙන් පස්සේ මේ ගැන ලොකු කතා බහක් ඇති වෙනවා. ඒ නිසා MRC නැත්නම් වෛද්‍ය පරීක්ෂණ කවුන්සිලයට සිද්ධ වෙනවා ඒ ගැන නිල විමර්ශනයක් පටන් ගන්න. හැබැයි ඉතින් මේ පරීක්ෂණයට අවශ්‍ය මූලික ප්‍රතිපාදන අනුමැතිය දීලා තිබෙ මේ MRC එකම නිසා සාධාරණ විමර්ශනයක් කළාද කියන ප්‍රශ්නය තියෙනවා. ඔවුන් කිව්වේ පරීක්ෂණයේ ඒ කාලේ තිබ්බ සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූලයි කියලා වගේම විකිරණ මාත්‍රාව ඉතා කුඩා මට්ටමක තිබුණ නිසා ඒක ප්‍රශ්නයක් නොවේ වගේ අදහස්. 2023 වර්ෂයේදී ආචාර්ය ලුවිස් රෝ සමාජ මාධ්‍ය කළ සටහනක් නිසා ආයෙමත් වතාවක් මෑත කාලේදී මේ කතාව කරලියට ආවා. අද මේ අසාධාරණට එරෙහිව සටන් කරන නායකයන් වෙන්නේ ආචාර්ය ලුවිස් රෝ, පරීක්ෂිකා ශාස්නවාකේට, පාර්ලිමේන්තු මන්ත්‍රී ටයිබෝ වාටමී වගේ චරිත. ඒත් එයාලා මුණ දෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ගැන නිල වාර්තා නැතිවීම. MRC එක කියන්නේත් ඒ කාන්තාවන් 21 දෙනාගේ නම් ලයිස්තුව උන් සතුව නැහැ කියලා. අදටත් බ්‍රිතාන්‍ය රජය හරි MRC එක හරි මේ ගැන නිල සමාවක් ඉල්ලත් නැහැ. අවසානයේට මේ විකිරණශීලී චපාති පිළිබඳ කතාව ඓතිහාසික විද්‍යාත්මක අධ්‍යයනයක් විතරක් නෙමෙයි. ඒක විශ්වාසයේ කඩකිරීම, වෛද්‍ය ශාස්ත්‍රීය වර්ගවාදය, සුළුතර අවදානමට ලක්වීමට හැකි මිනිස්සු ද්‍රව්‍ය විදියට සැලකීම ගැන කතාවක්. මේක ඔයාගේ පවුලේ කෙනෙක්ට සිද්ධ වුණා නම් කොයි වගේ කනස්සල්ලක් බයක් ඇති වෙනවද? මේ වගේ අපි නොදන්න නොහිතන තව පරීක්ෂණ ලෝකයේ තියෙනවද? ඉතින් ඔයාගේ ප්‍රශ්නය ඒ වගේම අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මේ වගේ තවත් භයානක රහස් කතාවක් අරගෙන ආයෙත් දවසක හම් වෙන්නම්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්.